බුදු දහමේ ඔය කර්මයේ බුදු හාමුදුරුව කර්මය කියලා දේශනා කළ තියෙන මොකක්ද කියලා. පිංහතුනේ අපිට තියෙන එකම උත්තරේ තමයි චේතනාව. චේතනාහං භික්කවේ කම්මං වදාමි. මහනෙනි චේතනාව කර්මයයි කියල බුදුරජාණන් වහන්සේ පෙන්වේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා සත්වයන් කර්ම රැස් කරනවා කයි වාචාය වචනේ මනසා ගැන හිතේ. එතකොට සිතකය වචනය කියෙන තුන්දොරින්ම චේතනා පහල කරලා කර්ම රැස් කර. චේතනාව තමයි කර්මය. බුදු දහමේ ඔය කර්මයේ බුදු හාමුදුරුව කර්මය කියලා දේශනා කළ තියෙන මොකක්ද කියලා. පිංහතුනේ අපිට තියෙන එකම උත්තරේ තමයි චේතනාව. චේතනාහං භික්කවේ කම්මං වදාමි. මහනෙනි චේතනාව කර්මයයි කියල බුදුරජාණන් වහන්සේ පෙන්වේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා සත්වයන් කර්ම රැස් කරනවා කයි වාචාය වචනේ මනසා ගැන හිතේ. එතකොට සිතකය වචනය කියෙන තුන්දොරින්ම චේතනා පහල කරලා කර්ම රැස් කර. චේතනාව තමයි කර්මය.